දැන් ශීඝ්‍ර ලෙස පැතිරීගෙන යනවා වෛරසයක්. හැමෝම දන්නවා. ඒ වෛරසයෙන් බේරිලා ඉන්න නම් අපි මෙන්න බෙහෙතක් කියනවා. උක්කු බබා. ඔව් හම්බුනේ. මොනවද මේ? මදුරු තලා ගහක්නේ. මදුරු තලා ගහක්. ඔව්. මදුරු තලා ගහක් ගෙනාවේ මේ විතට කන්නනේ. විට කන්නේ නැහැ හම්බුනේ මදුරු තලා වලින්. මදුරු තලා වල විත කන්නේ තලා කොළ වලින් කන්නේ තලා කොළ. තලා කොළ ඒක හරි. දැන් ගොඩක් අය මේක පටල ගන්න එපා මේ මදුරු තලා මේවා විතට කන්න එක නෙවෙයි. විතට කන එක මේ දණ්ඩ රතු පාටයි. දැන් මේකේ මේ දණ්ඩ සුදු පාටයි. මල නම් මේ වගේ ඉන්නේ. ඒ වුණාට මේක මේ දණ්ඩ සුදු පාටයි මේ කොලේ ඉතර හයිය නෑ ඉක්මනින් මැල වෙනවා. මේක තමයි මදුරු තලා. දැන් ශීඝ්‍ර ලෙස පැතිරීගෙන යනවා වෛරසයක්. හැමෝම දන්නවා. ඒ වෛරසයෙන් බේරිලා ඉන්න නම් අපි මෙන්න බෙහෙතක් කියනවා. මේක අනිවාර්යෙන් කරන්න. බෙහෙත කරන්ද ඒ වගේම ඔය views එනවනේ ලක්ෂ ගණන්. ඒ ඇඩ් page එකට ඇඩ් වෙන්න මොකද ඉදිරියේදී අපි වීඩියෝ තව ගොඩක් දානවා. ඒකින්ද page එකටත් ඇඩ් වෙන්න ඒ වගේම හැමෝටම දකින්න ෂෙයා කරන්න මේක වීඩියෝ එක ගියාට පස්සේ ආපහු මට කෝල් කරලා අහන්න එපා. Taman දැක්ක හැටි ෂෙයා කරගෙන ඉන්න. ඒතර තමන්ගේ page එකේ තියෙනවා. ඒක නිසා මේක දැක්ක හැටි ෂෙයා කරන්න. එතකොට තමන්ගේ page එකේ තියෙනවා. ඒ වගේම තමන්ව follow කරලා ඉන්න අයටත් පේනවා. එතකොට අපේ page එකටත් ඇඩ් වෙන්න ඉදිරියේදී අපි වීඩියෝ ගොඩක් දානවා. ඒතර මේ මදුරු තලා. දැන් හැමෝම අපි දන්නවා මේ වෙනකොට ශීඝ්‍රයෙන් වෛරසයක් පැතිරලා එනවා. හැබැයි මේ වෛරසය කොරෝනා එකටත් වැඩිය දරුණුයි. ඒතර කොරෝනා මේ විරසනේ නිසා ගහපු ඉන්ජෙක්ෂන් වලින් කී දෙනෙක්ගේ heart attack ඇවිල්ලා මරණයටපත් වුණාද? ඒ වගේම කී දෙනෙක් නම් අඩපණ වෙලා තියෙනවද මේ හොඳ තරුණ ජීවිත? ඉතින් එතකොට නැවත වතාවක් ඒ තත්ත්වෙටපත් වෙන්නේ නැති වෙන්න අපි දැන් තියාම මේකට සූදානම් වෙන්න ඕනේ. මොකද කොරෝනා එකෙන් ගොඩාක් දිනු වෙච්ච අය ගොඩක් ඉන්නවා ලංකාවේ. මිනිස්සුන්ගේ මිනි උඩින් ගිහිල්ලා හම්බ කරගත්ත. ඒක වෙනම කතාවක්. ඒ වුණාට නැවත වතාවක් කොරෝනා වගේ මේ වෛරසය ආපුවාම මේකටත් එන්නත් ඔය චීනෙන් ගෙනල්ලා ගැහුවොත් අපේ මිනිස්සු විනාශයටමපත් වෙනවා. ඒක නිසා හොඳට මේක අහගන්න ආයෙ කෝල් කරලා මේ අහන්න තියාගන්න එපා. වීඩියෝ එක 4-5 සැරයක් බලන්න. මේ මදුරු තලා මිටක් අරගන්නවා. මේම කඩලා අරගන්නවා. මේ විදිහට කඩලා අරගන්නවා. මේ දලුව හරියේ ආවයි කියලා වරදක් නැහැ. මෙහෙම කඩලා අරගන්නවා. කඩලා අරගෙන ඉස්සලා මේක හොඳට පිරිසුදු කරලා ඉන්න ඕනේ. මේ වගේ මේ යටිපැත්තේ මේ මකුලුව නෝනලා මහත්තුරු දැල් බඳිනවා. එයාලා හිටපැටි මේ මෙන්න මේකෙත් හිටියා මේ ඉන්නේ මේ ඕම් කියනවා මේ. දැක්කද? අර මේකේ හිටියේ. ඔය නෝනලා මහත්තුරු මොකද කරන්නේ? මේව පිටපැත්තේ දැල් බඳිනවා. එයාලා පිටින් දූ දරුවොත් එක්ක සුවසේ ජීවිතය ගතකරනද ඒ වගේම මොනවා හරි හම්බ කරගන්න තමයි මොනවා කරන්නේ. ඒ නිසා හොඳට බලලා සුද්ධ කරලා මේ විදිහට මේවා ටික කඩා ගන්නවා මේ. මේව කඩලා හොඳ මිටක් හදා ගන්නවා මෙහෙම. මේක චුට්ටයි තියෙන්නේ. මේ විදිහට හොඳ මිටක් හදා ගන්නවා. හදාගෙන මේක මැටි මුට්ටියකට දානවා. මැටි මුට්ටියකට දාලා ගම්මිරිස් ඇටත් පහයක් මේ තලලා ඒකට දානවා. දාලා වතුර ජොග්ගුවක් දැම්ම ජොග්ගුවෙන් භාගයක් වෙනකම්ම හිඳවන්න ඕනේ. ඒ කියන්නේ අපි ලීටරයක් දැම්මොත් එහෙම ලීටර් භාගයක් වෙනකම් තම්බන්න ඕනේ. හොඳට තම්බලා ඒක තියෙනවා මේ නිවෙන්න. නිවුණට පස්සේ කෝප්පයට වක් කර ගන්නවා. ඒක අඳු කෝප්ප භාගයක් 3 කාලක් වුණාට කමක් නැහැ. ඒක මේ වැඩි වුණා අඩු වුණා කියලා එහෙම ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඒතොර ඒ නිවිච්ච ඒ බෙහෙත් එක අපි දා ගන්නවා අඳු කෝප්පයකට. දාලා ඒකට දෙහි ඇඹුල් ටිකක් මිරිකනවා. දෙහි ඇඹුල් සාමාන්‍ය තේ හැන්දක් දෙකක් වගේ හිටින්න ඒකට මිරිකනවා. මිරිකලා මීපැණිත් තේ හැන්දක් දානවා. හැබැයි මීපැණි ගද්දි හොඳ මීපැණි එක ගන්න ඕනේ. මීපැණිත් තේ හැන්දක් දාලා හොඳට කවලම් කරලා දවසට සැරයක් දෙකක් බොන්න. මේක ඉතින් දිනපතා බිව්වත් අගුණයක් නැහැ.
පුළුවන් නම් සතියට අවම දවස් දෙකක්වත් බොන්න. එතකොට ওই වෛරසය එන්නේ නැහැ. මොකද වෛරසය ආවොත්නේ අපිට බෙහෙත් ගන්න ඕනේ නැන්නේ. ඒක නිසා හොඳම වැඩේ තමයි ලෙඩක් හැදෙන්න කලින් මේක අපි කල්පියා බීලා තියාගත්තාම මේක හරිය ප්‍රතිශක්තිය කරන ඖෂධයක්. එතකොට අපිට වෛරසය එන්නේ නැහැ. එතකොට ඔන්න දැන් සීඝ්‍රයෙන් පැතිරලා යනවා මේක. පුදුම විදිහට පැතිරලා යන්නේ. ඒක නිසා අනිවාර්යෙන් පොසොන් එකට කලින් බොන්න, පොසොන් එකට තොරම් වදින්න යන්න බලාපොරොත්තු වෙනවා නම්, දන්සල් වදින්න යන්න බලාපොරොත්තු වෙනවා නම් මේ දෙක කරගන්න. හැමතැනම තියෙනවා මේවා. මදුරු තලා කියන එක හැමතැනම තියෙනවා. ඉතින් කල්ලා ගෙනල්ලා අර විදිහට හදලා ගෙදර කට්ටියටම දෙන්න. එක දිගට දවස් 3ක් විතර බීලා හැමදාම උදේ 10ට විතර හරි හවස 3ට විතර හරි එහෙම තින් වෙලාවක් නැහැ. රෑ වෙලා හරි බොන්න. අර විදිහට මං වගේ මේවා හොඳට කඩලා අරගෙන හොඳට පිරිසුදු කරලා ඉන්න. පිරිසුදු කරලා ඊට පස්සේ හොදලා මේ මැටි මුට්ටියකට දාලා ගම්මිරිස් යට පාහයකුත් තල්ලලා ඒකට දාලා මේ එකට එකක් හිඳෙනකන් තියලා නිවෙන්න ඇරලා නිවුණාට පස්සේ දෙහි ටිකක් මිරිකලා ඊළඟට මීපැණි ටිකක් දාලා බොන්න. එහෙම එක දිගට දවස් දෙක තුනක් බොන්න. ඊට පස්සේ සතියේ සැරයක් දෙකක් බිව්වත් ඇති ඉතින්. එතකොට වෛරසය එන්නේ නැත්තම් මේ පොසොන් කාල සීමාවේදී මිනිස්සු ගොඩාක් තොරම් බලන්න දන්සල් වලට ගියපුවාම මේ වෛරසය වැඩි වෙන්න පුළුවන්. ඒ වෛරසය වැඩි වුණොත් එහෙම නැවතවතාවක් වොන්න කොහෙන් හරි ජරාවක් ගෙනත් ගහයි. එන්නතක් ගෙනලා ගහපුවාම මොකද වෙන්නේ? අර කොරෝනා එන්නතේදී භාගයක් අඩපණු වුණා. ඊටු ටිකක් නැති වෙලා යනවා. ඉතින් අපි කොරෝනා එන්නත් ගහගත්තෙත් නෑ. අපි අඩපණු වුණෙත් නෑ. ඇයි? අපි මේ දේශීය දේවල් පාවිච්චි කරා. ඉතින් අර වෙලාවෙත් අපි දේශීය දේවල් දැම්මට ඒව ගණන් ගත්තේ නෑ. අපි දාපුවත් මං හිතන්නේ ගොඩක් දුර report ගැහුවා මේ මොකද හේතුව ඒ කොරෝනා එකෙන් අපි දන්නවනේ කී දෙනෙක් හම්බ කරගත්තද කියලා. ඒ අයට જાතියක් විනාශ වෙලා ගියක් කමන්නේ. උන්ට කෝටි ගණන් සල්ලි හොයාගන්න පුළුවන් නම්. ඉතින් ඒක නිසා ඒකට අහු වෙන්න එපා. මෙන්න මං ඖෂධේ කිව්වා. නැවත වතාවක් තුන්වෙනි වතාවටත් කියනවා මේ බෙහෙත අනිවාර්යෙන් පාවිච්චි කරන්න. මදුරු තලා මිටක් හොඳට මේ මැටි මුට්ටියකට දාලා ගම්මිරිස් ඇටපාහයක් තලලා ඒකට දාලා එකට එකක් හිඳෙනකන් තම්බලා නිවෙන්න තියලා දෙහි උස ටිකක් සහ මීපැණි ටිකක් දාලා බොන්න. එක දිගට උදේ හරි හවස හරි කොයි වෙලාවෙ හරි දවස් 3ක් විතර බොන්න. ඊට පස්සේ සතියේ දවස් 2ක් විතරවත් බොන්න. එතකොට ওই වෛරස් වලට කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මොකද මම දන්නවා අර කොරෝනා වෛරසයේ වෙලාවේ මම නම් මාස්ක් එකක්වත් පාවිච්චි නොකර කොරෝනා හැදිච්ච ලෙඩුන්ට පිරිත් හිතන් කිව්ව නූල් බැඳලා. ඉතින් අපි තාම ඉන්නවා. ඒ හින්දා අපේ ජාතියක් වශයෙන් අපි මේක විනාශයටපත් නොවි මේවා පාවිච්චි කරලා තමන්ගේ ජීවිතය රැකගන්න. දරුවන්ගේ ජීවිත ආරක්ෂා කර දෙන්න. විශේෂයෙන්ම අපි මතක තියාගන්න ඕනේ අපේ දේශීය දේට පයින් ගහපු එකේ ප්‍රතිවිපාකයක් තමාද 190ක් ලෙඩ්ඩු. අපිට දවසකට කෝල් 200ක් එනවා. ඒ එන හැම කෝල් එකකින්ම කියන්නේ මොකද්ද? ලෙඩ. බැලුවාම කන්නේ පිටි ජහජරාව. අර බලු පිටි වගේ රෝල් කරපුවා. ඊළඟට පොටි උඩට මලකුණු දාපුවා. ඊළඟට අඬු පිටින් අර පුච්චලයි, තම්බලයි, බෙදලයි තියෙන ඒවා. ඊළඟට අර ටක ගාලා ගහලා ওই ජරාව ඕව තමයි කන්නේ. ඒවා කන්න ඒවට දාන කිමිකල් නිසා ඇඟේ ප්‍රතිශක්තිකරණය තමයි අඩු වෙන්නේ. කෑදරකමට කනවා, ඇඟම විනාශ කර ගන්නවා, ලෙඩ හදා ගන්නවා. ඊළඟට අපිට කෝල් දෙනවා. දැන් ඔන්න කෝල් කරලා අහන්න දෙයක් නැහැ. මෙන්න ඖෂධේ ඒ විදිහට පාවිච්චි කරන්න ප්‍රත්‍යක්ෂයි බලන්න ඒ කිසිම වෛරසයක් එන්නේ නැහැ. ඒ වගේම මතක තියාගන්න මේක අනිවාර්යෙන් ෂෙයා කරන්න. මොකද මේක හැමෝටම යන්න ඕනේ. හැමෝම නිරෝගීමත් වෙන්න ඕනේ. මොකද අසල්වාසීන්නුත් අපේ හිතවත් අයත් අනිවාර්යෙන් නිරෝගී වෙන්න ඕනේ. ඒ එකක් අනික ෂෙයා කරේ නැත්නම් Tamange page එක දෙන්නේ නැහැ. page එකට ආවේ නැතුවාම ආයෙ මගෙන් කෝල් කරලා අහලා බැනුම් අහ ගන්නවා. දැන් ගොඩක් අය බැනුම් අහපු අය ඉන්නවා. ඇයි දාපු ඖෂධේ ෂෙයා කරලා තියාගන්නේ නැහැ. ඊරිසියයි. මං විතරක් මේකෙන් බේරිලා ඉන්නවා කියලා හිතේ තියාගෙන ඉන්නවා.
ඒකල අන්තිමේදී මේක හොයාගන්න බැරි වෙච්චාම කෝල් කරලා මගේ බැලුම් අහනවා. මොකද අපිටත් මේ පොසොන් කලාපෙත් එක්ක වැඩ ගොඩාක් තියෙනවා. මම මේ ඖෂධේ නොදා ඉන්න හැදුවේ. ඊට පස්සේ ඉතින් මේ උක්කු බව තමයි කිව්වේ නෑ දාමු කියලා. මං එක්කව මේ දවසට කෝල් 200ක් එනකොට මොකද උස්සන්නේ කියලා. ඉතින් ඒ අපහසුතාව තියාගෙන තමයි අපි මේ සියල්ල කරන්නේ. ඉතින් මේක බොන්න පොසොන් එකට බය නැතුව තොරම් බලන්න යන්න පුළුවන්, දන්සල් වන්දිට යන්න පුළුවන්. ඒ වගේම මිහින්තලේ ගල්මඩු ඓතිහාසික සුළුගුළු විහාරස්ථානයේ අපේ පන්සලේ ජූනි මාසේ 10 වෙනිදා ඉඳන් 15 වෙනිදා වෙනකන් පොසොන් තොරණ තියෙනවා. ඒ දින 6 පුරාම බද්දන්සල් තියෙනවා. ඉතින් අනුරාධපුර මිහින්තලේ වන්දනාවෙන් අය අනිවාර්යෙන් මේ මලියදේව මහරහතන් වහන්සේ පිරිනුවම් පෑවන් පස්සේ ධාතුන් වහන්සේලා තැන්පත් එකම චෛත්‍යයේ තියෙන පුණ්‍ය භූමියටත් එන්න කියලා මතක තියාගන්න. මෙන්න ඖෂධේ දැක්ක හැටිය අදම පාවිච්චි කරන්න. ඒ හැමෝටම නිදුක් නිරෝගී සම්පන්නියෙන් යුක්ත ජීවිතයක් ගත කරගන්න හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි.